ආයිබෝන් ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට ඊයේ තමුන්නාසලට මම කිව්වා අර ගල් පැලෙන මහ පොළොව නුහුලන අපරාධයක පල් බොරුවක් කියපු ඥානසාර භික්ෂුව මෙයා කියපු බොරුව සාක්ෂි සහිතව ඒ පෙන්නපු කොලේ 2024 නොවැම්බර් මාසේ 8 වෙනිදා Facebook එකේ තියෙන ඔය කාසිම් කියන මිනිස්සයාගේ ඒ සියල්ල එකින් එකට මම පෙන්නපුවාම අද හොඳම වැඩේ තමයි ඥානසාරට විරුද්ධව ICCP එක යටතේ පැමිණිල්ලක් කරනවා. මට තොරතුරු ලැබුණා එරාවුර් ප්‍රදේශයේ ඔය ඥානසාර ඒ ගණින්නාංශ කියන ආකාරයේ ඒ පුද්ගලයා ඒ කොළ බෙදුවයි කියන පුද්ගලයා අද ගිහිල්ලා එරාවුර් පොලිසියට පැමිණිල්ලක් කරනවා. ඒ මිනිස්සයා මට කතා කරා. ඔහු මට කියනවා සර් මම දැන් සති ගාණක් ගියේ නෑ පල්ලියට. මම ඇයි කියලා. මට අසනීපයක් තියෙන අසනීපේ නිසා පල්ලියට යන්න බෑ. මොකද වෙන අයට බෝ වෙයි කියලා මං ගෙදෙට්ට වෙලා ඉන්නේ. ඒ හින්දා තමයි මම ගෙදෙට්ට වෙලා හිටියේ. මේක මගේ යාළුවෙක් කතා කරලා කිව්වා මෙන්න මෙහෙමයි අන්න උඹගේ නම කියනවා ඥානසාර හාමුදුරුවෝ කියලා. මේවා මොකද්ද මේ ගත යුතු එකම දේ තමයි දැන් ඥානසාරලා නැගිටලා ඉන්නේ. සුරේස් සලේලා හෙන්ද විතාන්ලා දැන් වැඩ පටන්ගෙන තියෙන්නේ. හැබැයි කියන්න සතුටුයි අපේ ආණ්ඩුවේ ජනතාවාදී තමුන්නාසලාගේ ආණ්ඩුවේ කට්ටිය නිදි අපි සමහර තොරතුරු ඒ අවස්ථාවන් වලට දෙනකොට ඒ අයට ඒ තොරතුරු එනවද නැද්ද කියලා දන්නෙත් නැහැ. ඒ තොරතුරු පිළිබඳව හොයනවද නැද්ද කියලා දන්නෙත් නැහැ. හැබැයි එකක් කියන්න ඕනි. ඊයේ මම කතා කරා නීති හා සාමය අමාත්‍යාංශයේ කරු ඇමති ආනන්ද විජේපාල මහත්තයාට. එතුමා පැහැදිලිවම ඒ අවස්ථාවේම එතුමා කිව්වා ඔව් ඒ අවශ්‍ය පියවර ගන්න එතුමා අවශ්‍ය තැන්වලට දැනුවත් කරන්නට වහාම කටයුතු කරනවා අජිත් කියලා. මොකද මේවා තමයි මේ ආකාරයට තමයි රටක් ගෙනියන්න ඕනි. මොකද හේතුව බිම්මට්ටමේ තියෙන තොරතුරු ආණ්ඩුවේ ප්‍රධාන පුද්ගලයෝ සමග ගනුදෙනු වෙන්නේ නැහැ. මම දන්නවා සමහර බුද්ධි නිලධාරීන් ඒගොල්ලෝ කියන අපි ඕවා කියන්නේ නැහැ. මම වෙයි කියන්නේ නැහැ. වැඩක් නැහැ සර් අපි ඕවා කියලා අපිට සම්බන්ධකමුත් නැහැ. ඒ නිසා තමයි මේ මිනිස්සු අපෙත් එක්ක කතා කරන්නේ. අපිට කියන්නේ ඒ තොරතුරු වහා මේ අවශ්‍ය තැන් වලට මම ශනිකවම ලබා දෙන්නේ. මොකද ඒකේ තියෙන ඒ තොරතුරේ තියෙන වටිනාකම මම දන්නවා. ඒ නිසා දැන් මහ පොළවේ මේ තමුන්නාසලා ගෙනාපු ජනතාවාදී ආණ්ඩුව ওই ජනතාවාදී ආණ්ඩුව තුල ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අය පමණක් නෙමෙයි. ඊටාම හොඳට සියලුම දෙනා උඩ ඉඳන් පල්ලෙහාට යනකම් සියලු දෙනාම මතක තබා ගන්න ඕනි. මොකද ජනතාවාදී අපේ නායකයව ගරු ජනාධිපතිතුමාව පත් කරේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ මේ සියලු දෙනා. ඒ වගේම UMP ශ්‍රී ලංකා JVP මුස්ලිම් කොංග්‍රස් තමිල් අරසුකාච්චි ඔය සියලුම පක්ෂ සියලු දෙනාම එකතු වෙලා තමයි මේක හැදුවේ. එහෙමනම් මේකේ ඉන්න පුද්ගලයෝ විවිධාකාරයි. මේ පක්ෂය තුළ ඉන්න විවිධාකාර පාක්ෂිකයෝ එක පාක්ෂිකයෝ ඉන්න එක පක්ෂවල අය. මේගොල්ලෝ සියලු දෙනාම එකට එකතු වෙලා තමයි ජනතාවාදී නායකයව ඉස්සෙල්ලම සැප්තැම්බර් මාස 21 වෙනිදා පත් කරේ. එතනින් ඇවෑමෙන් තමයි 159 දෙනෙක් පාර්ලිමේන්තුවට ඇරි. 159 දෙනා කවුද කින්ද මන්ද කිසිම ජාතකයේ දන්නේ නැහැ. හිටියේ කොහෙද කියලා දන්නේ නැහැ. කවුද කියලා දන්නේ නැහැ. එහෙම තියලා තමයි ජනතාව විශ්වාස කරලා ඇරියේ. මොකද ජනතාවට අදට තියෙනවා එක විශ්වාසයක් ඒ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා. මෙන්න මේ නිසා සමහර තැන්වලින් මට තොරතුරු ලැබෙනවා. මං කල්පනා කරා ඒවා ලැබෙනකොට
මම හැම වෙලේම කියන්නේ විශේෂයෙන්ම ජනතාවාදී ආණ්ඩුවේ එකවරම ඔය ලංකාව ඇමරිකාව කරන්නත් බෑ. එකවරම ඔය ලංකාව එංගලන්තේ කරන්නත් බෑ, ප්‍රංශේ කරන්නත් බෑ. ඒ ඇයි? එහෙම හිතන මිනිස්සු නෑ ඔය රටේ. ඒ මිනිස්සු ඉන්නෙම අර දූපත් වාසී, දූපත් මානසිකත්වයක් තියෙන මිනිස්සු. දූපත් මානසිකත්වයක් තියෙන මිනිස්සු ලෝකේ දූපත්වල ගත්තාම මේ මිනිස්සුන්ගේ මානසිකත්වය විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඔය සම්බන්ධව පර්යේෂණ කරපු අය හොයාගෙන තියෙනවා දූපත් වාසීන්ගේ මානසිකත්වය. ඒ දූපත් වාසීන්ගේ මානසිකත්වය මත තමයි ඒ අය ඉන්නේ. ඒ නිසා තමයි මලගෙදරට මගුල් ගෙදරට යන්න ඕනි മന്ത്രിවරයා. ඕන වෙලාවක ග්‍රාම සේවකට එහෙම නැත්නම් පොලිසියට නිකන් හරි කතා කරන්න ඕනි. පියදාස යන්නේ පියදාසයි බිරිඳයි සම්ඩුණාට. හැබැයි පියදාස හොඳම සපෝට් മന്ത്രിගේ. නිකන් හරි පියදාස වෙනුවෙන් කතා කරන්න ඕනි. මම දන්නවා හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් විදිහට ඉස්සර අපිට කතා කරපු ඒ බොහෝ අය දන්න ඔය රාගල පැත්තේම ඉන්නකොට ඒ කතා කරන ඇමතිවරු කියන්න ඕනේ ඒ කට්ටිය කතා කරලා කියන්නේ අජිත් මෙහෙම පැමිණිල්ලක් එනවා පොඩ්ඩක් බලන්න මම කතා කරා කියලා කියන්න. එච්චරයි. මොකද හේතුව ඒ මිනිස්සුන්ට ඕනේ එච්චරයි. ඒක තමයි දූපත් වාසින්ගේ ඒ මානසිකත්වයට හැඩගැහිලා තියෙන්නේ. මට අද අපූර්ව දෙයක් කිව්වා මගේ මිත්‍රෙක්. ඔහු කතා කරලා තියෙනවා මේ ඊයේ පෙරේදා ඔය මහනුවර දිස්ත්‍රික්කයේ තැනකට මං කියන්නේ කොහෙද කියලා. ඒ තැනට කතා කරාම එතන ජාතික ජනබලවේගයේ ඒ කාන්තාව ඔහුගේ මිතුරියක් ඇයි කියලා තියෙනවා මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අයියා බලන්නකෝ. ඊට පස්සේ ඇයි කියලා අහලා නෑ මගේ මේ කොට්ටාසේ මෙහෙම කෙනෙක්ගේ ගෙදරට රතිඤ්ඤා දාලා මිනිස්සුන්ට රතිඤ්ඤා දානවා ගේ ඉස්සරහා ඒ ප්‍රාදේශ සභාව දිනුවේ සජබෙන් ඒ සජබේ දිනපු කණ්ඩායම ඇවිදින් අරයාගේ ගේ ඉස්සරහා රතිඤ්ඤා පත්තු කරනවා. පුංචි දරුවෙක් ඉන්නවා දරුවා කෑ ගහලා නැගිටිනවා ඇහැරෙනවා. අනේ මේක කියන්න කියලා මට කිව්වා නංගි මේක කියන්න පොලිසියට. මෙහෙම කියන මම දැන් පොලිසියට දෙතුන් වතාවක් කතා කරා. පොලිසිය කිසිම දෙයක් උනේ නැහැ කියලා. මගේ මිත්‍රයා මට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම එකක් සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ අර මගේ මිත්‍රයාට කියලා තියෙනවා අර ඔහුගේ හිතවතිය අයියා අපිට මේවට කතා කරන්න බෑනේ. අපිට කතා කරන්න එපා කියලා තියෙන්නේ. අපි පොලිසියේ දේවල් වලට කතා කරන්නේ මෙයා කියලා තියෙන එක ප්‍රාදේශීය ලේකම් ඒ ප්‍රාදේශීය ඒ NPP එකේ ප්‍රාදේශීය නියෝජිතයා ලේකම් කියලා. මම දන්නේ කවුද ඒ ලේකම්ට කියලා කිව්වලු. කියපුවාම කිව්වලු නංගිව වට සම්බන්ධ වෙන්න එපා. ඒගොල්ලෝ බේරගද්දේ කියලා. මේක හරි අතාත්විකයි. ඒ මිනිහා බේරගන්න ඒ මනුස්සයා දේශපාලන ප්‍රශ්නයක් නිසා තමයි අර ගේ ඉස්සර රතිඤ්ඤා දාන්නේ. නැත්තම් ගෑණි මිනිහා ගහගෙන නෙමෙයි. මෙතෙන්දි වෙච්ච දේ මොකද්ද? අර මනුස්සයා වෙනුවෙන් කතා කරේ නැහැ. හැබැයි මේ මනුස්සයා කතා කරලා තියෙනවා වෙන ඇමති කෙනෙකුට මහනුවර. ප්‍රධාන ඇමති කෙනෙකුට. මට කිව්වා ඇමති කවුද කියලා. හිටපු ඇමති කෙනෙක්. හිටපු ඇමති කෙනෙක් එයාට කතා කරාම එයා කිව්වලු ඉන්න මම දැන් කතා කරන්නම් කියලා. අර නංගි කියනවා අයියා අපේ කට්ටිය කතා නෙකරුවට පොලිසියට මේගොල්ලෝ සියලු දෙනාම පොදු පෙරමුණේ UMP එකේ සජබේ සියලු දෙනාම ඕන දේවල් වලට පොලිසිය OICලාට SSPලාට DIGලාට සියලු දෙනාටම කතා කරනවා. මේක තහනම් කරලා නෑනේ අයියා. ඉතින් දැන් ඔන්න ඕක තමයි මට වෙලා තියෙන්නේ. මේක ඇත්තටම හරි අතාත්විකයි. මම හැමදාම කියන්නේ ඒකයි. ඔය ලංකාව ඕක ලංකා සිටියේ ශ්‍රී ලංකාව. ඕක ඇමරිකාව වෙන්නේ නැහැ. ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විදිහට තමුන්නාසලා පත් කරාට එතුමා ජනාධිපති වෙච්ච පළියට ඕක ඇමරිකාව වෙන්නේ නැහැ. ඕක එංගලන්තේ වෙන්නෙත් නැහැ. ඕකේ ඉන්නේ ශ්‍රී ලංකා වාසී සියලු දෙනා. ඒගොල්ලෝ පරම්පරා කාලාන්තරය තිස්සේ 1931 මැතිවරණේ
ඡන්ද ක්‍රමය ජනතාවට දීපු දවසේ ඉඳන් එදා මෙදා තුර අර ගමේ මගුල් ගෙදරට යන මරණ ගෙදරට යන කතාවක් පවත්තන ඊට පස්සේ පොලිසියට ගෙනිච්චාම පොඩ්ඩක් බලන්න මගේ මිනිහා ගැන එහෙම කියලා කතා කරන එවැනි දේශපාලන සංස්කෘතියක් බැඳියාවක් තියෙනවා. මේ බැඳියාව එකවරම ලියන්න බෑ. කරුණාකරලා මේ මහ පොළොවේදී තේරුම් ගත්ත යුතුයි ඔය ජාතික ජනබලවේගයේ සියලු දෙනා. එහෙම නැති වුණොත් ඔය ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය මහ පොළොවේ ඉන්න මිනිස්සු ඔය මිනිස්සු සේරම ජීවිකාරෝ නෙමෙයි. ඔය මිනිස්සු සේරම මේ පන්ති 5 කරපු පන්ති 10 කරපු මිනිස්සු නෙමෙයි. ඒ මිනිස්සු අර UMP එකේ ශ්‍රී ලංකාවේ සජබේ ඕකේ හිටපු මිනිස්සු. ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී හිටපු කොටසක් හිටියා. ඒ නිසා කරුණාකරලා මේක තේරුම් ගන්න. මොකද මම දන්නවා එකක් මහ පොළොවෙන් බොහෝ දුරට ගොඩක් මිනිස්සු මේ හේතුව නිසා අපි වෙනුවෙන් කවුරුත් නැහැ. අපි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැහැ නේ අයියා. ඕකයි කියන අඳෝනාව. ඉතින් මේ මිනිස්සු මොකද කරන්නේ? අර මිනිස්සයා කතා කරලා නංගිවා මට කතා කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි ඉන්නේ අහවලත් එක්ක තමයි. දැන් මේක මම කිව්වන් පස්සේ කියන්න පුළුවන් ඔව් එහෙම කට්ටිය අනේ ඒක හොඳයි කියලා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ එහෙම ගියොත් නම් ඉතුරු වෙන්නේ කලින් හිටපු කට්ටිය විතරයි. ඒ නිසා කරුණාකරලා ඒකට උත්තරය ඕක නෙමෙයි. මතක තියාගන්න. ඔය ජනතාවාදී ආණ්ඩුව පිහිටෙව්වේ අවුරුදු 76ක් තිස්සේ කාපු දේශපාලනේ තිත්ත වෙලා අවසානයේදී ඊළඟට මේක තුල ඉන්නවා විවිධාකාර මිනිස්සු. මේක ඇතුලේ ඉන්නවා එක්සත් ජාතික පාක්ෂිකයෝ. මේක ඇතුලේ ඉන්නවා සජබේ පාක්ෂිකයෝ. මේක ඇතුලේ ඉන්නවා මුස්ලිම් කොංග්‍රස් එකේ පාක්ෂිකයෝ. මේක ඇතුලේ ඉන්නවා තොණ්ඩමන්ගේ කට්ටිය. මේක ඇතුලේ ඉන්නවා දිගම්බරම්ගේ කට්ටිය. මේක ඇතුලේ ඉන්නවා සජිත් ප්‍රේමදාසගේ කට්ටිය. මේ සියලු දෙනාගෙම සැදුම්ලත් විවිධ අදහස් තියෙන විවිධ ගතිගුණ තියෙන විවිධ දේශපාලන හුරුවට පුරුදු වෙච්ච කණ්ඩායමක් තමයි ඉන්නේ. එහෙමනම් අපිට එකවරම අර වගේ වෙන් වෙන්න බෑ. අපිට මේ මිනිස්සුන්ගේ මගුල් ගෙදරට නොයා ඉන්න බෑ. අපිට මේ මිනිස්සුන්ගේ දාන ගෙදරට, මේ මිනිස්සුන්ගේ කොටහළු ගෙදරකට, මේ මිනිස්සුන්ගේ දුකට සැපට නොගෙන් ඉන්න බෑ. අපි ඕවට නෑ අපිට කතා කරන්න එපා. එහෙම කියන්න බෑ. එහෙම කියන දේශපාලන වටපිටාව නෑ ওই මහ පොළොවේ. ඒක සත්‍ය ඇත්ත තේරුම් ගන්න. කරුණාකරලා අපි හැම වෙලේම කියන්නේ දේශපාලකයන්ට පොලිසිය නිදහස් විය යුතුයි. නිදහස් කරන්න කියන්නේ වෙන දෙයක් නෙමෙයි. එදා හොඳම උදාහරණය එදා ලංසගේ කුඩු අල්ලනකොට මහින්ද රාජපක්ෂ චොපර් එකේ ගිහිල්ලා බැහැලා ලංසව ගිහිල්ලා බදාගත්තා. මොකක්ද උනේ? එවක DIG STF එකේ කමඩාන් ලතීෆ් මහත්තයා මම හොඳටම දන්නවා ලතීෆ් මහත්තයා දීපු නියෝගය මොකක්ද කියලා උතන කියන නිලධාරින්ට. තමුසලාගේ ජොබ් එක කරනවා. වැඩේ කරනවා මට වැඩන්න අනිත්වා. එයා ගණන් ගත්තේ නෑ මහින්ද රාජපක්ෂ චොපර් එකෙන් මහින්දගේ නෝනා චොපර් එකෙන් බැස්සා කියලා. ලතීෆ් මහත්තයා කොන්ද පණාදෝ කිව්වා ඵලයන් ගිහිල්ලා අල්ලපන්. උඹාවේ ජොබ් එක කරන්න. අවසානයේදී මොකද උනේ? පොලිස්පතිවරයා තමයි නැවැත්තුවේ. ලතීෆ් මහත්තයා නෙවෙයි. නැවැත්තුවේ පොලිස්පතිවරයා ලංසයි ගෙදර පරීක්ෂා කරන එක. එහෙම දේශපාලකයක් තමයි අපි කියන්නේ එපා කියලා. ඒ කියන්නේ කුඩු අල්ලපුවාම මැදිහත් වෙන දේශපාලනේ එපා කියලා තමයි අපි කියන්නේ. එහෙම නැතුව ගමේ මිනිස්සුන්ගේ දෙයකට ගමේ ප්‍රශ්නයකට එවැනි දෙයකට දේශපාලකයා මැදිහත් විය යුතුයි. අයි දෙයියනේ ඒකනේ ගමේ නියෝජිතයා තමන්ගේ නියෝජිත වශයෙන් පත් කරන්නේ. ඒක තේරුම් ගන්න. මොකද මහා මේ අඳෝනාවක් තියෙන්නේ මේක ගැන. මට මගේ මිත්‍රයා කිව්වා අනේ මේක කියපන් කියලා. මට කියනවා මේක කියන්න කරුණා කරලා මොකද මේ මහ පොළවේ ඇත්ත තත්ත්වය ඕක. මේකෙන් වෙන සන්තෑසිය මේකෙන් වෙන්නේ මොකද අර අපෙත් එක්ක හිටිය මහා බලකායක් විදියට හැදිච්ච මිනිස්සු ශ්‍රී ලංකා UMP JVP මුස්ලිම් කොංග්‍රස් දෙමළ සන්ධාන සියලු දෙනාම එහෙම වෙච්චාම කැඩි හැලි යනවා. ඒ මිනිස්සු හැලි යනවා. එක එකක් තමයි සිද්ධ වුණේ. ඒ නිසා බොරුවට අපි හැමදාම මම කියන්නේ රජ්ජුරුව හෙළුවේ යනවා නම් මම කියන්නේ රජ්ජුරුවන්ට ඔබතුමා හෙළුවේ යන්නේ කියලා. මොකද හේතුව අපි හරි අමාරුවේ මේ අවුරුදු 77 තිස්සේ කරපු විනාශය නවත්තන්නට නව පාලනයක් ගෙනාවේ. නව රටක රාජ්‍ය නායකයෙක් ගෙනාවේ. මේ රාජ්‍ය නායකයව බොරුවට ගොනාට අන්දලා
ඒ මිනිස්යාව රටයි නැති කරන්න බෑ. ඒ නිසා ඒ වගේ කරන කට්ටිය අපි දන්නෝ. අඳුරගෙන තියෙන්නේ. මේ වගේම තමයි මම හැම වෙලේම කියන්නේ. මට මේ වගේම කතාවක් කිව්වා හරි අපූර්වට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කෙනෙක්. එයා කිව්වා සර් OIC CIDගේ ඉස්සරහම තමයි සැකකරුවන්ගේ කූඩුව තියෙන්නේ. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලන භාරව ඉන්න සහකාර පොලිස් අධිකාරී කෙනෙකුත් ඉන්නවා. එහෙම තියෙද්දි OIC CID තිද්දි CID OIC ගේ ඉස්සරහම ඔෆිස් එක ළඟම තමයි කූඩුව තියෙන්නේ. ඒ කූඩුවේ හෙරෝයින් ග්‍රෑම් 12ක් බම්පින් පෙති 19ක් මේ සියල්ලම අහුවෙනවා. මේ සියල්ලම අහුවෙලා තියෙද්දි සේනාරත්න ගොයියා තාම ඉන්නවා එතන. ඕක වෙන කාට හරි වුණා නම් කොහොමද? ඊට පස්සේ මට කියනවා දැන් සර් CID කියන්නේ නිකන් බල්ලොත් ඇතුළට ඇවිදින් එළියට යන එකක්. මේ වගේ තත්ත්වයට පත් වෙලා ඉවරයි. මට අද මගේ හිතවත් නිලධාරියෙක් කිව්වේ. ඒ නිසා කරුණා කරලා මේ සේනාරත්නලා වගේ මිනිස්සු ඕකේ දාගෙන ඔය විමර්ශන කරන්න බෑ. මේගොල්ලෝ ඔතෙන් වාඩි කරෙව්වේ ටිරාන් නලස්ලා. වෙන කවුරුත් නෙමෙයි. තාම ඉන්නවා CI සුගත්. CI සුගත් කියන්නේ අපරාධ සියලුම දේවල් කොළ ගලවලා නීතිපතියට අරපු අර මහර බන්ධනාගාරේ වෙඩි තැබීමේ සිද්ධියේ ෆයිල් එක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවපු. ඒකේ කොළ ගලවලා යවලා නීතිපතින් නඩුව සැකකරුවන් නඩු පාවන්න එපයි කියලා අනිත් පැත්ත හරවපු මිනිස්සයා. අර පක්කදිසාමිගේ කතන්දරේ. ඊට පස්සේ අර ශාන්ත වික්‍රම කුරුණෑගල ගලිගමුවේ ඒ මිනිස්සු උස්සලා ගෙනිල්ලා සුදු වෑන් එකේ මරපු ගෝඨාභය රාජපක්ෂලාගේ ෆයිල් හංගපු මේ සුගත් කුමාර තාම ඉන්නවා මූල්‍ය අපරාධකේ OIC වෙලා. අපේ දෙයියෝ රකි කවුද කිව්වේ? සේමසිංහ IP සේමසිංහගේ පුතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී විදිහට පත් කරනවා ගෙනල්ලා. මේවා කරන්නද දෙයියනේ ජනතාව මේ ජනතාවාදී ආණ්ඩුවක් පත් කරලා මේ හොරු අල්ලන්න කියලා? බය වෙන්න එපා. දැන් යන විදිහට හොරුන්ට හොඳ ආරක්ෂාවක් තියෙනවා. මොකද හේතුව? මොකද මොනවා විදියට මොන සෙල්ලම් දාලා ඇල්ලුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒවා ගැලවෙනවා. අර CI සේනාරත්න බිලියන 12ක් account එක තියෙනවායි කියලා. account 635ක් B report එක මෙයා දීලා තියෙන්නේ නීතිපතියට. B report එක තියෙනවා මගේ ළඟ. මම B report එකේ කොපියක් දාන්න. කොහොමද බලන්න? B report එක අස්සම් කරන්න CI සේනාරත්න අපරාධ කියන්න බෑ එකම නඩුවක්වත් නැහැ. මොනවද වෙන්නේ? මේ සියල්ලම කන පිට ගහපු මිනිහේ ඒ මිනිහා CID OIC කරලා අර අපේ දෙයියෝ මහින්ද රාජපක්ෂ කියන අපේ දෙයියන් රකී කියපු කෙනාගේ පුතා CID එකේ සේමසිංහ මේවා කිව්වා මම 3-4 සැරයක් මේක ඉස්සෙල්ලා මාස ගානකට ඉස්සෙල්ලා වගේ වගක් නැහැ. අදටත් CID එකේ එදා වෙච්ච දෙයමයි වෙන්නේ. ඒ හින්දා ටිරාන් නලස්ට ඕනේ දේ අදත් CID වෙනවා. දේශබන්දුට ඕනේ දේ අදත් CID එකේ වෙනවා. ඉතාලම වක්කීමෙන් මං කියන්නේ CID එකේ ඩිරෙක්ටර් CID මුතුමාලට ෆයිල් එකක් ගෙනිච්චාම නිලධාරින්ට කියන්නේ අයිෂා DIG මහත්තයා ළඟට ගිහලා අහනවා මොකද කරන්නේ කියලා. ප්‍රසන්න රණතුංගට පැමිණිල්ලක් දානවා. ප්‍රසන්න රණතුංගේ රජයේ ඉඩම් අල්ලලා තියෙන. රජයේ ඉඩම් අල්ලුවට පැමිණිල්ල දාපුවා මුතුමාලි යවනවා ලියුමක්. පැමිණිලිකාරයට මේක දිශාධිකරණයේ නඩු පවරලා විසඳ ගන්න කියලා. මුතුමාලි නෝනා දන්නේ නැහැ. රජයේ ඉඩම් වලට කවුරුටවත් පුද්ගලික නඩු දාන්න පුළුවන්. මේක රජේ. ඒ මිනිස්සයා මට ලියුම එවලා hina වෙනවා. අජිත් මෙහෙම කට්ටියද පොලිසියේ ඩිරෙක්ටර් CID ඉන්නේ කියලා. මෙන්න තත්ත්වය. හැබැයි දෙයියන්නේ පිටයි කියලා සේනාරත්නත් එතන ඉන්නවා මුතුමාලිත් අධ්‍යක්ෂක CID විදියට ඉන්නවා. එහෙම පොලිසියක් යටතේ තමයි අපි පාස්කු අල්ලන්න යන්නේ. ශාෆ්ට ඝාතනේ හොරු අල්ලන්න යන්නේ. එහෙම CID එකක් තියාගෙන තමයි පිල්ලයන් ගෙනල්ලා පිල්ලයන්ගේ දේවල් හොයන්නේ. ලැජ්ජයි ඇත්තටම. මම දන්නේ මේවා කොහේ කවුරු මේවා නවත්තනවද කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නයක්. දැන් මේවා නවත්තන්න මොකෙක් හරි ඉන්න බෑ. එක්කෝ ටිරාන්නලස් මේවා නවත්තනවා එහෙම නැත්නම් දේශබන්දු නවත්තනවා. දැන් මෙතන මොකක් හරි වෙන්න බෑ.
එක්කෝ තාම පොලිස්පති දේශබන්දු එහෙම නැත්නම් මේ මිනිස්සු අයින් කරන්න බෑ දේශබන්දු කියවෙන්නේ නැති නෑ හිටපු දැන් සේනාරත් හිටපු දැන් මුතුමාලි හිටපු දැන් සුගත් හිටපු දැන් හේමසිංහ මේගොල්ලෝ හිටපු දැන් මේගොල්ලෝ අපි කට්ටිය අපි දැම්මේ ඉන්නේ කියලා. ඒ කට්ටිය මේ විදියටම ඉන්නු. හැබැයි අපරාධ කියන්නේ බෑ අපරාධ අල්ලන්නත් යනවා කට්ටිය. ඉතින් දැන් අපිට පේනවා එන පාට සුදුසු නෑ. දැන් අපිට පේනවා ඊටාත්ම හොඳින්. මොකද අපි මාස ගාණක් තිස්සේ මේවා පෙන්නලා දුන්නා. අපි කලින් හිතුවා මේක අද නෙවෙයි හෙට කරයි කියලා. දැන් මේක බාලගිරි දෝෂය වගේ. අද නෙවෙයි හෙට වෙලා. දැන් සීයි සේනාරත්න කියන මිනිස්සයා නීතිපතියකේම ඉහළම කෙනෙක් මගෙත් එක්ක කිව්වා අජිත් ආණ්ඩුවේ මිනිස්සු දන්නේ නැද්ද මේ ගැන කියලා. මම මේකේ විස්තර ඇතුව බී රිපෝට් එකක් දැම්මා. බී රිපෝට් එකක් දාලා මම කිව්වේ නිකන් නෙමෙයි. කියලා දැන් මාස 4-5ක් වෙනවා. තාම වැඩේ තියෙනවා එතන. ඒ විදිහටම වැඩේ යනවා. බී රිපෝට් එක ගෙනාපුවම නාම රාජපක්ෂලාට විරුද්ධව ඒකේ ෆොටෝ එක ගහලා යවනවා නෙළුම් මාවතේ ඒගොල්ලන්ගේ ගුබ්බෑමට. ඉතින් තමුන්නාසලට මෙවැනි අපිව රට හදන්න මේ වගේ කණ්ඩායමත් එක්ක තමයි යන්නේ. ඒ වගේම අපූර්ව සිද්ධියක්. මේවා ඇත්තටම හරි පුදුමයි මේවා කොහෙන්ද වෙන්නේ කියලා. මේවා වෙන්නේ කොහොමද කියලා බලපුවාම මම කල්පනා කරා 180 දෙනෙක් ඉන්නවා පොලිසියේ OICලා HOIලා 180 දෙන්නම දැම්මේ කිසිම සුදුසුකමක් නැතුව එකම සුදුසුකම තමයි පළාතේ මන්ත්‍රීවරයාගේ ඇමතිවරයාගේ නිර්දේශය. මම නෙවෙයි කිව්වේ. කියන්නේ CD වික්‍රමරත්න හිටපු පොලිස්පති. මම මේක දාන්න. CD වික්‍රමරත්න කියන්නේ ඒ 180 දෙන්න කොළඹ OICලත් එක්ක අදටත් ඒගොල්ලෝ ඒ පොලිසිවල ඒ OIC කමේ ඒ HOI කමේ ඒ විදිහටම ඉන්නවා. ඕක කරන්න නෙවෙයි දෙයියනේ හත් වලාමේ මේ ආණ්ඩුවක් ගෙනාවේ. අපි පැහැදිලිවම කිව්වා මෙවැනි මිනිස්සු තියාගෙන ගමනක් යන්න බෑ. ජනාධිපතිතුමා ඔබතුමා හිතනවා නම් මේ මිනිස්සුත් එක්ක ගමනක් යන්න වෙන්නේ වලට තමයි මේගොල්ලොත් එක්ක. ඇයි මේගොල්ලෝ අනිත් පැත්තට ගහන්න ගේම අපි මේ අත්දැකීමෙන් දන්න ඉන්න කියන්නේ. මේකට හොඳම උදාහරණයක් අන්න මින්නේරි. ඉන්ද්‍රානන්ද සිල්වා. කවුද ඉන්ද්‍රානන්ද සිල්වා කියන්නේ? රෝහණ විජේවීර සහෝදරයා මරන්න ගෙනියන තැන ඉඳන් අල්ලපු තැන ඉඳන් මරන්න අමුව පණ පිටින් තල්ලු කරනකොට ඒ සියල්ලම ඡායාරූප කරපු ඡායාරූප ශිල්පියා තමයි මේ ඉන්ද්‍රානන්ද සිල්වා. අද මට මගේ මිත්‍රෙක් කතා කරලා කිව්වා පොළොන්නරුවේ ඉන්ද්‍රානන්ද සිල්වාගේ පිටිපස්සේ යවනවලු පොලිසියේ යතුරු පැදි දෙක. මට යතුරු පැදි දෙක නම්බර්ස් උද්දීපුවා මම ඒ වෙලේම චෙක් කරනකොට මේ නම්බර්ස් හොර යතුරු පැදි අංක. මෙහෙම අංකයක් නෑ යතුරු පැදි. එහෙම හොර අංක තහඩු ගහගෙන මේ මිනිස්සයා පිටිපස්සේ යනවා. දැන් මං ඡායාරූපත් එක්ක දාන්න කවුද කියලා බලාගන්න. මේක මොකද්ද කියලා හොයනකොට ඒ පොලිසිය නවත්තලා අහලා ඕගොල්ලෝ කවුද කියලා. සිවිල් ඇඳුමේ පොලිසිය නෙමෙයි සිවිල්. ඊට පස්සේ මිනිස්සු ගමේ මිනිස්සු එකතු වෙලා අල්ලගෙන අල්ලපුවාම කියලා දිනවා අපිට OIC මහත්තයා කිව්වා ඔයාව ඔයා මොනවාද අපරාධ වලට සම්බන්ධ පුද්ගලෙක් ඔයා අපරාධ කරුවෙක් වශයෙන් අඳුරගෙන ඉන්නවා. ඔයාව පරීක්ෂා කරන්න කියලා අපිට OIC මහත්තයා කියලා තියෙනවා මින්නේරි OIC මහත්තයා. අපි ඒකයි ඔයා ෆලෝ කරගෙන ආවේ. මෙයා බය වුණාලු මෙයාට වෙඩි තියන්න එනවයි කියලා. මේ පුදුම දෙයන්නේ. රෝහණ විජේවීර කියන ඒ දේශපාලන නායකයාගේ පක්ෂයක්නේ දෙයියනේ අද ආණ්ඩුවේ තියෙන්නේ. කොහොමද මෙහෙම වෙන්නේ? එහෙමනම් මේ ආණ්ඩුව අප්‍රසාදයට කරන්න ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න සමහරට හෙටානිදා ඔය ඉන්ද්‍රානන්ද සිල්වාට වෙඩි තියලා දාන්නත් පුළුවන්. ඒ කරලා කියයි අන්න අනුර කුමාර දිසානායකලා ටීම් එකෙන් වෙඩි තියලා මැරුවයි කියලා. මොකද මම දන්න විදියට මෙයා පෙරටුගාමි හරි එහෙම සම්බන්ධයක් තියෙන කෙනෙක්. දේශපාලනේ මොක වුණා? මිනිස්සයා අපි දන්නවා යා ඉතිහාසයෙන් ධම්ම හිටපු මිනිස්සෙක්. එවැනි කෙනෙකුට හෝ නොවන කෙනෙකුට එහෙම කෙනෙක් නැති වුණා. පොලිසිය කොහමද OIC කොහමද කියන්නේ මූ අපරාධකාරය මූගේ පස්සේ යන්නේ කියලා. අපරාධකාරයන් යකෝ අල්ලලා දාන්න ඕනේ උසාවි. වරද කියලා දීලා මොකද්ද කියලා. හැබැයි මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඊළඟට අනිත් දේ තමයි කොටේන පොලිසිය OIC. කොටේන පොලිසිය OIC ගැන අවස්ථා ගණනාවකදී මම කිව්වා. කොටේන පොලිසිය OIC තමයි
අර කුඩු විකුණන ගෑනු කෙනෙක් ඉන්නවා කුඩු විකුණන දෙමළ ගෑනු කෙනෙක්. මෙයාගේ හත්මුතු පරම්පරාවම රකින්නේ කොටහේන ඕවයිසි. මන් දන්නේ කොටහේන ඕවයිසි ගැන මුළු කොටහේනම දන්නවා. අර දැන් අදත් කතා කරලා කියන සර් තවම මේ මිනිස්සු යවන්න බැරි වුණා. අපේ දරුවන්ට පාසල් යවන්න බෑ. කඩේ එතන කඩයක් තියෙනවලු කඩේට යවන්න බැයිලු. කඩේ ගෑනු කෙනා කුඩු විකුණනවා. ඉතින් OICට කියන්න බයයි බෑසර් කිය මං ගෝ OIC මහත්තයා බෑසර් කියන්න අම්බෝ මහත්තයාට ගාන දීලා තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් ජනතාව නිකන් කියන්නේ එහෙමනම් කියන්න බෑ අනිත් පොලිස් වල ඉන්න OICලාට. ඉතාලම සුළු දෙනා ඉන්නේ මේ වගේ නින්දිත විදියට ඔය කොටේන OICලා වගේ අය නින්දිත විදියට කුඩුකාරයොත් එක්ක ලගින්නේ. ඒ වගේ අය සම්බන්ධව කියන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න. මේ වගේ අය තමයි SSPලා DIGලා ASPලා අල්ලගෙන ඉන්නේ. ඇයි හේතුව? එයාට ඉහෙන් බහින රෝගයක් නැහැ. DIG ඉන්නෝ, SSP ඉන්නෝ, ASP ඉන්නෝ. එයාට ඕනේ මේ පඩිපෙළ වගේ ඒ ටික අල්ලගන්න. ගමේ උන්ට පළාතේ උන්ට හෙන ගහලා ගියත් කුඩු පිට කුඩු වික්කත් කමන්නේ නැහැ. DIG සතුටින්, SSP සතුටින්, ASP සතුටින් රිපෝට් එක යනකොට පොලිස්පතිවරයාට ගහන රිපෝට් එක තියෙන්නේ. මොකද පොලිස්පති අහන්නේ ගමේ අප්පුහාමිගේ. පොලිස්පති ගිහිල්ලා අහන්නේ කාගෙන්වත් අහන්නේ DIG කො සීනියර් DIG SSP රෙකමන්ඩ් කරනවා නම් ඕන මල හත්තිලව්වක් කමන්නේ ඌ හිටපු දෙන් එතන ගමේ මිනිස්සු මොනවා කිව්වත් කමන්නේ මේක කරුණා කරලා වෙනස් කරන්න මේවා වෙනස් වෙන්න ඕනේ නිසා තමයි මිනිස්සු ජනතාවාදී ආණ්ඩුවක් ගෙනාවේ මතක තියාගන්න එහෙම නැත්නම් අර පෙරචේද කියලා රාජපක්ෂලාගේ වික්‍රමසිංහලාගේ ප්‍රේමදාසලාගේ පාරම යන්න එහෙමනම් යන්න තිබ්බා ඒ විදිහට මොකද අපිට දොස් කියනවා දැන් කෝ ඔබතුමාලා මහලොකුවට අපිට මෙහෙම කිව්වා දැන් මොකද වෙන්නේ කියලා කරුණා කරලා මොකද විශාල බරපණ විශාල කොටසක් මෙතන ජනතාව සමග සම්බන්ධ වෙන නීති හා සාමය පොලිසිය එහෙමනම් කරුණා කරලා පොලිසිය මේ ටික වෙනස් කරන්න ඉතාම ඉක්මනට එහෙම නොවුනොත් ප්‍රතිඵල භයානකයි ඉදිරියේදී මොකද හේතුව මේ පාතාලේ හැම පාතාලේ මිනිහෙක් එක්කම ප්‍රධාන පෙළේ DIGලාගේ ඉඳන් SSPලාගේ ඉඳන් ASPලාගේ ඉඳන් OICලා වෙනකන් සම්බන්ධකම් තියෙනවා. ඒ සම්බන්ධකම් තියෙනවා. මම ඉතා වක්කීමෙන් කියන්නේ නැහැ කියනවා නම් ප්‍රසිද්ධියේ නැහැ කියනවා නම් මට කියන්න පුළුවන් දේවල් තියෙනවා. මොකද හේතුව? ඒගොල්ලෝ ඒවට ගැට ගැහිලා ඉන්නේ. සනන් නිශාන්තගේ ජීප් එක හැප්පෙනකොට එක SSP කෙනෙක් ක්ලෑෂ් වෙලා හිටියා ගිහිල්ලා කුඩු පාර්සල් දෙක ගන්න. ඒ පණිවිඩය ආවේ හලාවති. ඒක දන්නේ නැත්තේ නෑ DIG නාකොටික්. DIG නාකොටික් දන්නවත් දැනගත්තා DIG නාකොටික් ඔෂාන් හේවා විතරන නොදන්න විදිහට ඉන්නෝ. මොකද සනත් නිශාන්තේ ජීප් එකේ කුඩු වෙන බව වෙනම ඉන්ෆර්මේෂන් එකකින් DIGට එනවා. මතක තියාගන්න මේවා මේ නිකන් ආවට ගියට ඒව නෙවෙයි. ඒ එනකොට කුඩු පාර්සල් දෙක වෙනම විදිහකට එළියට යනවා. හැබැයි SSP ලෑස්ට් වෙලා හිටිය SSP දෙනවා කෝල් එක ඩුබායි වලින් කෝල් එක එනකොට SSP ලෑස්ට් වෙලා හිටියා ඒක ගන්න යන්න. නමුත් මගදී එයා එනකොට මගදී කියනවා යන්න එපා පාර්සල් දෙක යවුවා. සනන් නිශාන්ත හැප්පෙනවරු කුඩු පාර්සල් දෙක වාහනේ. මේක ගැන ඉන්ෆර්මේෂන් එක දීලා තිබුණේ DIG නාකොටික්ට. ඒ පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා. මේවා එකකට එකක් සම්බන්ධයි. හැබැයි හැම ජාවාරම්කාරයෙක්ම ඉතාම වැදගත් කී පොයින්ට්ස් වල තාම ඉන්නවා ඒ විදිහට. ඒ ජාවාරම්කාරෝ ඒ තැන්වල ඉඳලා ඉතාම හොඳින් ඒගොල්ලෝ වැඩේ කරනවා. ඒ වැඩේ මොකක්ද? ආණ්ඩුව අපහසුතාවයකට සහ ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් කිරීමේ වැඩේ ඉතාම හොඳට කරගෙන යනවා. හොඳම උදාහරණය පොළොන්නරුව මින්නේරි ඒ සිද්ධිය. අනිත් එක කොටහේනේ මේවා ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. අනිත් එක තමයි CID එක. මේවා ඉතාම හොඳින් ගලාගෙන යනවා ජනතාව අතරට. ගලාගෙන යන්න ආණ්ඩුව පිළිබඳව ජනතාව දැන් අද අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා දැක්කහම අත් දෙක අල්ලගෙන ඉඹිනවා. මතක තියාගන්න. ඔය ඉම්බ වගේ ගෝඨාභයත් බදාගෙන ඉම්බා. ඔබතුමා රජෙක් කියලා අත් දෙකත් ඉම්බා. එහෙම රටක් ඕක එහෙම දූපතක්. හැබැයි මිනිස්සුම තමයි ඊට පස්සේ ගල් ගහලා හූ කියලා එළෙව්වේ. ඒ නිසා අපිට බෑ ජනාධිපතිතුමාවත් ආණ්ඩුවත් ඔය අපහසුතාවයට පත් වෙන්න ඉඩ දෙන්න.
ඒ නිසා තමයි අපි මේවා කියන්නේ. ඒවත් නිසා තමයි අපි පෙන්නලා දෙන්නේ මේ තැන් ඉක්තාම ඉක්මනට වහාම වෙනස් කරන්න. වෙනස් නෙකරුවොත් තව මේවා දැන් කුණු වෙලා ඕජස් ගලනවා. දැන් කුණු වෙලා ඕජස් ගන්න ලෙවල් එකට ඇවිත්. ඒ නිසා කරුණාකරලා මේවා වෙනස් කරන්න. වෙනස් කරන්න නැතුව අපිට ඕවා වැඩන්නේ. YouTube කාරෝ කියනේම අපි අහන්නේ. එහෙම සද්ද නැතුව හිටියොත් බලා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. මොකද අපිට බෑ අනිත් පැත්තට කතා කරන්න. ඒ නිසා මොකද අපි මේකේ වග විය යුතු කොටසක්. ඒ නිසා තමයි හැම වෙලේම ජනතාව වෙනුවෙන් තමුන්නාන්සලා දැනුවත් කරන්නේ. බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධාන සභාපති අජිත් ධර්මපාල. Thank you.